හරි හැමෝටම අන්‍යෝන්‍යස්යෝ හරි අපි අද පේපර් එක කරමු. හරි මේක කියන්නේ තාම් කරිමල් පොගෝ මත්නන් තනෝනා මුංජංගල් කොර ශිප්සියෝ. ඒ කියන්නේ නිවැරදි පිළිතුර තෝරන්න තමයි තියෙන්නේ. හරි. පළවෙනි එක කියනවා සාග්වාරල් නොත්ගෝ ඉස්සම් නිදා. සාග්වාරල් නොත්ගෝ ඉස්සම් නිදා කියන්නේ ඇපල් තබමින් ඉන්නවා. ඒ කියන්නේ මේසයක් හරි මොකක් හරි යම්කිසි පුෂ්ඨයක් මත ඒ කියන්නේ මතු පිටක් උඩින් තියෙනවා. මේ නොත්දා ආවොත් මොකක් හරි උඩින් තියනවා කියන තේරුම තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ තියෙනවා එතකොට ඒක වැරදි. පෝදෝරල් තම්ගෝ ඉස්සම් නිදා. තම්දා කියන්නේ බහලනවා. ඒ කියන්නේ මොකක් හරි භාජනයකට හරි මොකක් හරි පෙට්ටියකට වගේ දෙයකට ඇතුළට දානවා. බහලනවා. එතකොට පෝදෝරල් තම්ගෝ ඉස්සම් නිදා. පෝදෝ කියන්නේ මිදි, තම්ගෝ ඉස්සම් නිදා කියන්නේ දමමින් ඉන්න. තම් බහලමින් ඉන්න. මේ තියෙන්නේ ඇපල්. එතකොට ඒක ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා සාග්ගෝ අරල් තම්ගෝ ඉස්සම් නිදා. සාග්ගෝ අරල් තම්ගෝ ඉස්සම් නිදා කියනකොට සාග්වා කියන්නේ ඇපල්, තම්ගෝ ඉස්සම් නිදා කියන්නේ ඇතුළට දානවා නැත්තම් බහලමින් ඉන්න. එතකොට ඒ උත්තරේ හරි. උත්තරේ 3. පෝදෝරල් නොත්ගෝ ඉස්සම් නිදා කියන්නේ මිදි උඩින් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි එකක් ඔය මේසයක් වගේ දෙයක් උඩින් තියෙනවට තමයි නොත්දා ගන්න. හරි. නොත්දාට සමානයි තුදා. මෙන්න මේ නොත්දා. ඒ කියන්නේ උඩින් තියෙනවා කියන නොත්දාට මේ නොත්දා සමානයි තුදා. මොකක් හරි උඩින් තියෙනවා මේකේ තේරුම. එතකොට බහාලනවා කියන්න අපි ගන්නවා අනිත් නොත්ද. පැත්තෙන් තියෙන නොත්ද. නොත්දා සමානයි තම්ද. තම්ද. මේකේ තේරුම උඩින් තියෙනවා. මේකේ තේරුම බහාලනවා නැත්තම් ඇතුළට දානවා. හරි. හරි. පළවෙනි එකට උත්තරේ 3. ඊට පස්සේ දෙවෙනි එක. කොයිල් නිදා කියන්නේ පළතුරු. කොයිල් කියන්නේ පළතුරු. සමාන වචනේ යොල්මි. පළතුරු වලට කියනවා තව යොල්මි කියන්නේ. යොල් යොල්මි. යොල්මි කියන්නේ පළතුරු. ක්වාජා කියනවා බිස්කට්. ක්වාජා කියනවා බිස්කට්. නැත්තම් ස්නැක් වර්ග. එතකොට උත්තරේ 2. ක්වාජා කියන්නේ බිස්කට්. යාචේ. යාචේ කියනවා එළවලු. යාචේ කියනවා එළවලු. ජූස කියනවා ජූස් වලට. ඔය ජූස් වර්ග වලට ජූස කියනවා. හරි. යාචේ එළවලු වලට කියන සමාන වචනයක් තියෙනවා තව චේසෝ. චේසෝ. චේසෝ කියන්නේ එළවලු. හරි. දෙවෙනි එකට උත්තරේ 2. ඊට පස්සේ 3. තාම් තනෝහා කොන්ගේ ඉත්නන් ගොසන් මෝසිම්නික්කා. කොන්ගේ ඉත්නන් එක තෝරන්න තියෙන. ඒ කියන්නේ අර ගැළපෙන පදේ තෝරන්න තියෙන. ගැළපෙන මේ තියෙන ඒවාට ගැළපෙන්නේ මොකක්ද කියලා තමයි තෝරන්න තියෙන්නේ. පළවෙනි එක තියෙනවා තදා. හරි. තදා කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. එකක් තමයි තදා තදා කියනවා නගිනවා. කන්දකට වගේ නම් නගිනවා. තදා. බයිසිකලයක් වගේ නම් පදිනවා. කොළ කෑලි ඔය චොං ඉරල් තදා කියනවා. කොළ කෑලි වගේ දේවල් පුච්චනවා. කෝපිරල් තදා කියලාත් ගන්නවා. කෝපි වගේ දේවල් කලවම් කරනවා. හරි. නගිනවා, පදිනවා, පුච්චනවා, කලවම් කරනවා. නෙරිදා කියනවා බහිනවා. නෙරිදා කියනවා බානවා. බානවා ඔය මොන හරි බඩු වගේ දේවල් නම් බානවා නැත්තම් පඩි පෙලකින් වගේ නම් බහිනවා කියන්නත් පුළුවන්. එකක් බඩු වගේ දේවල් බානවා. ඔය ලොරියකින් වගේ මොන හරි බඩු වගේ දේවල් බානවා. අනිත් එක බහිනවා. පඩි පෙලකින් වගේ නම් බහිනවා. එතකොට මේක ගන්න පුළුවන් කප්ස් කියන්නේ මිල. කප්ස් කියන්නේ මිල. පොස කියන්නේ බස් එක. පී කියනවා වැස්ස. කේදන් කියනවා පඩි පෙළ. මිල කප්ස් කියන එකට ඇවිල්ලා නෙරිද ආවොත් ඒ කියන්නේ මිල පහළ යනවා.
පොසරල් ඒ කියන්නේ බස් එකෙන් නිරිදා කියන්නේ බස් එකෙන් බහිනවා. පිගා නිරිදා කියන්නේ වැස්ස වහිනවා. කේදන්න ඇවිල්ලා නිරිදාවොත් පඩිපෙලෙන් නම් බහිනවා. හරි. එතකොට උත්තරේ දෙක. කක්දා කියනවා කොටසක් අඩු කරනවා. කොටසක් අඩු කරනවා. උදා කියනවා එනවා. තුනට උත්තරේ දෙක. හරි. හතර. තාම් තනෝවේ පිසත්හන් මරල් මෝසිම්නික්කා. පිසත්හන් එක තෝරන්න තියෙන. කියන්නේ සමාන වචනේ තෝරන්න තියෙන. පිසත්හන් මරල් එක. කියන්නේ සමාන වචනේ. තුසෙක් හදාගෙනවා තීන්ත ගානවා. තීන්ත ගානවට සමානයි චිල් හදා. චිල් හදා කියන්නේ තීන්ත ගානවා. නැත්තම් පේන්ට් කරනවා. හරි. එතකොට උත්තරේ 3. එකේ කියන්නේ ඡේදන් හදා කියන්නේ මැන කපනවා. ඡේදන් හදා මැන කපනවා. පුන්සා හදා කියන්නේ ස්ප්‍රේ කරනවා. වතුර වගේ දේවල් ස්ප්‍රේ කරනවා. තොජක් හදා කියනවා ළඟා වෙනවා. තොජක් හදා ළඟා වෙනවා. තොජක් හදාට සමාන වචන ටිකක් තියෙනවා. තොජක් හදා. තොජක් හදා, තොදල් හදා, තොදල් තොදල් හදා, තොදල් හදා, තදාරදා, තදාරදා, ඉරදා, ඉරදා, මොක්චොක්ජි. මොක්චොක්ජි කියන්නේ ගමනාන්තය. ඒක ළඟා වෙනවා කියලා ගන්නත් පුළුවන්. මොක්චොක්ජි. මොක්චොක්ජි. හරි. මේ ළඟා වෙනවට කියන සමාන වචන. තොජක් හදා, තොදල් හදා, තදාරදා, ඉරදා, මොක්ජොක්ජි කියන්නේ ළඟා වෙනවා. මොක්ජොක්ජි කියන්නේ ගමනාන්තය කියලා ගන්නත් පුළුවන්. එතකොට තොසෙක් හදා කියන්නේ පේන්ට් කරනවා. තොසෙක් හදා පේන්ට් කරනවා. චිල් හදා කියන්නේ පේන්ට් කරනවා. උත්තරේ 3. හරි ඊළඟ බලමු පස්වෙනි එක. හතරට උත්තරේ 3. තාම් පින්කනේ තරෝකල් කජං අල්මජන් ගොසන් කොර සිප්සියෝ. ස්ථානයට ගැලපෙන පිළිතුර තෝරන්න තියෙනවා. සන්දේපං. සන්දේපං කියන විරුද්ධ පාර්ශවය. ස්ථනක් නකිල්සු හිටන. අත්විඳිමින් ඉන්න නැත්තම් දැනෙන්න පුළුවන්. සෝරි අත්විඳිමින් ඉන්න නෙමෙයි. නකිදා කියන්නේ ෆීල් වෙනවා නැත්තම් දැනෙනවා. ඒතකොට දැනෙන්න පුළුවන්. ෆීල් වෙන්න පුළුවන්. නොන් දමල් කියන්නේ විහිළු. හාමියොන් අන්ත්වේම් නිදා. මියොන් අන්ත්විදා කියන්නේ ග්‍රැම එකක් යම්කිසි ක්‍රියාවක් කරනවා නම් වැරදි. යම්කිසි ක්‍රියාවක් කරනවා නම් වැරදි. මියොන් අන්ත්විදා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරනවා නම් වැරදි. එතකොට සන්දීපන් විරුද්ධ පාර්ශවය දැනෙන්න පුළුවන්. දැනෙන්න පුළුවන් විහිළු කරනවා නම් වැරදි. පෙවුන්රි හන් කියන්නේ පහසු. පහසු විහිළු කරනවා නම් නෑ පහසුව දැනෙන විහිළු කරනවා නම් වැරදි. එහෙම කියන්නේ නැහැ. සාරංගල් කියන්නේ ආදරය. ඒක ගැලපෙන්නේත් නැහැ. පිගොන් හන් කියන්නේ පිගොන් හදා කියන්නේ තෙහෙට්ටු. තෙහෙට්ටුව දැනෙන විහිළු කරනවා නම් වැරදි. ඒක ගැලපෙන්නේත් නැහැ. පුල්ක්වී කමල් කියන්නේ පිළිකුල් නැත්තම් අපහසුතාවයටපත් වෙනවා. අපහසුතාවයටපත් වෙන. එතකොට විරුද්ධ පාර්ශවයේ අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. නැත්තම් අපහසුතාවය විඳින්න පුළුවන් විහිළු කරනවා නම් වැරදි. උත්තරේ 4. උත්තරේ 4. පහට උත්තරේ 4. හරි. 6. චොනන් මම පමේ පමේ කියන්නේ රාත්‍රියේ කගම් සෝල් සිනේ ඒ නොල්ලෝ කම්නිදා. මම රාත්‍රියේ ඉඳ හිට සෝල් නගරයට සිනේ කියන්නේ නගරයට නොල්ලෝ කම්නිදා කියන්නේ විනෝද වෙන්නට යනවා. විනෝද වන්නට යනවා. සෝල් සිනේනන් සෝල් නගරය ස්තනං පම් කියොන්චිගා. පම් කියොන්චි කියන්නේ රාත්‍රී දර්ශනය නැත්නම් රාත්‍රී view එක. රාත්‍රී දර්ශනය නෝමු අරම්තාවෝසෝ නෝමු අරම්තාවෝසෝ කියන්නේ ගොඩක් ලස්සන නිසා කිබුනි චොස්සම් නිදා. කිබුනි චොස්සම් නිදා කියන්නේ හිතට හොඳයි. නැත්නම් හැඟීම් හොඳයි. මම රාත්‍රියේ ඉඳ හිට සෝල් නගරයට විනෝද වෙන්නට යනවා. සෝල් නගරය
හිස්තැනක් රාත්‍රී දර්ශනය ගොඩක් ලස්සන නිසා හිතට හොඳයි. හරි උත්තර තියෙනවා පොක්චප් හදොරෝ. පොක්චප් හදා කියන්නේ සංකීර්ණ ආකාරයට. දොරක් කියන්නේ ආකාරයට පොක්චප් හදා කියන්නේ සංකීර්ණයි. නැත්තම් තදබදයි. තදබදයි කියලා ගමුකෝ. තදබදයි සංකීර්ණ උත්තර දෙකම තියෙනවා. තදබදයි කියලා ගමු. එතකොට තදබද ආකාරයට. දොරක් කියන්නේ ආකාරයට. පොක්චප් හේසෝ කියන්නේ තදබද නිසා. තදබද නිසා. අසෝසෝ හේසෝ කියන්නේ නිසා. එතකොට පොක්චප් හේසෝ කියන්නේ තදබද නිසා. පොක්ජප් හජිමන් කියන ජිමන් කියන්නේ නමුත්. ජිමන් කියන්නේ මේ ජිමන් කියන ග්‍රැමර් එක නමුත්. එතකොට තදබද නමුත්. තදබද නමුත්. හතරවෙනි එකේ තියෙන්නේ පොක්ජප් හනික්කා. නික්කා කියන්නේ ග්‍රැමර් එක නිසා පොක්ජප් හදාගෙන තදබදයි. එතකොට පොක්ජප් හනික්කා කියන්නේ තදබද නිසා. තදබද නිසා. හරි මේකේ උත්තරේ එන්නේ 3. අපි දාලා බලමු. මම දැන් මේකේ තේරුම තදබද නමුත්නේ. එතකොට මම රාත්‍රියේ ඉඳහිට සෝල් නගරයට විනෝද වන්නට යනවා. සෝල් නගරය තදබද නමුත් රාත්‍රී දර්ශනයේ ගොඩක් ලස්සන නිසා හිතට හොඳයි. හයට උත්තරේ 3. බලමු දැන් 7. චිහා චොරේසෝ. චිහා චොරේසෝ. උමන් දුම්රියේදී නෙරිල්තේ. ඉල්තේ කියන්නේ විට. ඉල්තේ කියන්නේ ග්‍රැමර් එක. ඉල්තේ කියන්නේ ග්‍රැමර් එක විට. ඉල්තේ ග්‍රැමර් එක විට. උමන් දුම්රියේදී බහින විට චිගබල් අනේ තුගෝ නෙරින් ගොත් කත්සම් නිද. චිගබල් මුදල් පසුම්බිය අනේ කියන්නේ ඇතුළත. ඒ කියන්නේ මේ උමන් දුම්රිය ඇතුලේ. ඇතුළත තුගෝ තියලා ගෝ කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරලා. එතකොට තියලා නෙරින් ගොත් කත්සම් නිදා. ඉන්ගොත් කත්සම් නිදා කියන්නේ ග්‍රැමර් එකක් යම්කිසි ක්‍රියාවක් කරපු එක වාගේ. යම්කිසි ක්‍රියාවක් කරපු එක වාගේ කියන්නේ අතීත කාලෙන් තියෙන. යම්කිසි ක්‍රියාවක් කරපු එක වාගේ. එතකොට මුදල් පසුම්බිය උමන් දුම්රිය ඇතුලේ තියලා බැහැපු එක වාගේ. උමන් දුම්රිය ඇතුලේ තියලා බැස්සා කියලා තමයි කියන්නේ. උමන් දුම්රිය ඇතුලේ තියලා බැහැලා වගේ. අන් ඒ විදිහට ඒක ගත්තා. චිගම් දැන් පාරෝ කියන්නේ වහාම නැත්තම් කෙලින්ම පුන්සිල් මුල්. පුන්සිල් මුල් සෙන්තොයි. පුන්සිල් මුල් සෙන්තෝ කියන්නේ නැති වුණු භාණ්ඩ මධ්‍යස්ථානයි. නැති වුණු භාණ්ඩ මධ්‍යස්ථානයේට චොන්වා හේසෝ කෝල් කරලා ස්ථානට ගැලපෙන්නේ මොකද්ද කියලා බලමු. මුනි හන්ගොත් කත්සම් නිදා. මුනේ හදා කියන්නේ තොරතුරු විමසනවා. උන්ගොත් කත්සම් නිදා කියන්නේ කරපු එක වාගේ. ඒතකොට තොරතුරු විමසපු එක වාගේ. කියන්නේ තොරතුරු විමසුවා කියලා කියන්නේ. විමසුවා කියන්න බෑනේ අතීත කාලේ ඉවරලා තියෙන්නේ. කෝච්චියෙන් බැස්සා දැන් කෙලින්ම මේ මධ්‍යස්ථානට කතා කරලා තොරතුරු විමසුවා. ඒකම ගැලපෙන්නේ නැහැ. මුනේ හරියගෝ හම්නිදා. මුනේ හදා කියන්නේ තොරතුරු විමසනවා. රියෝගෝ හදා කියන්නේ ග්‍රැමර් එක රියෝගෝ හදා. යම්කිසි ක්‍රියාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. යම්කිසි ක්‍රියාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. රියෝගෝ හදා. යම්කිසි ක්‍රියාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට කරනවා. එතකොට තොරතුරු විමසන්නට බලාපොරොත්තු වෙනවා. ඒක ගැලපෙනවා. උමන් දුම්රියේදී බහින විට මුදල් පසුම්බිය ඇතුලේ තියලා බහැපු එක වාගේ බැස්සා. දැන් කෙලින්ම නැතිවුණු භාණ්ඩ මධ්‍යස්ථානයට කතා කරලා තොරතුරු විමසන්නට බලාපොරොත්තු වෙනවා. හරි. උත්තරේ 2. උත්තරේ 2 4 උත්තරේ 2. සොන්තෙක් හදාගන්නේ තෝරනවා. තෝරපු එක වාගේ ගැලපෙන්නේ නැහැ. තෝරන්න බලාපොරොත්තු වෙනවා. ඒ උත්තර දෙකම ගැලපෙන්නේ නැහැ. මේ දෙකෙන් එකක් තමයි ගන්න වෙන්නේ. ඒතකොට උත්තරේ ගන්න වෙන්නේ අනාගත කාලෙන් තියෙන එක. උත්තරේ 2. හරි. 8 චොනන් මම ඉබොන්ජුවේ මේ සතියේ
සේ චිබරෝ ඊසා හම්නිදා. අලුත් ගෙදරකට ගෙවල් මාරු කරනවා. සේ අලුත් චිබරෝ ගෙදරකට ඊසා හදාගෙන ගෙවල් මාරු කරනවා. මොන්ජෝ චේ මුල්ගොනල්. මොන්ජෝ මුලින් මගේ චේ කියන්නේ මගේ මුල්ගොනල් බාණ්ඩ බාණ්ඩ විස්තනක් චාරල් පුල්ලෝසෝ. චාරල් පුරදා ගැන වාහනයකට අඬ ගහනවා. චාරල් පුරදා. චාරල් පුරදා ගැන වාහනයකට අඬ ගහනවා. තව ටැක්සි එකට වගේ නම් කතා කරනවා. චාරල් චාරල් පුරදා. චාරල් පුරදා කියන ඒක තමයි මේ ආසෝ ඕසෝ හේසෝ එකතු වෙලා තියෙන්නේ. වාහනයකට කතා කරලා වාහනයකට කතා කරලා ඉසච්චිම් කියන්නේ ඉසච්චිම් කියන මේ අර නැති වුණු භාණ්ඩ නැති වුණු භාණ්ඩ නෙමෙයි මේ අර ඉසච්චිම් කියන්නේ ගෙයක් මාරු කරනකොට අපි අර අරයි යන බඩු මලු ටික තියෙන ආන්ගේ බඩු මලු වලට ඉසච්චිමල් සිත්ගෝ සිද්දා කියන්නේ පටවනවා වාහනයකට වගේ නම් පටවනවා මොන හරි බඩු වගේ දෙයක් පටවනවා සිත්ගෝ කල් කොම්නිදා පටවලා යනවා කියලා තමයි කියන්නේ ගිහිල්ලා නැහැ අනාගතින් කරනවා කල් කොම්නිදා යනවා මම මේ සතියේ අලුත් ගෙදරකට ගෙවල් මාරු කරනවා මුලින්ම මුලින් මගේ බාණ්ඩ හිස්තැනක් වාහනයකට කතා කරලා ගමන් මලු පටවලා යනවා. කියන්නේ යන්න ඉන්නවා. පිල්ලිදා කියන්නේ ණයට ගන්නවා පිල්ලින් තාමේ. ණයට ගත්තට පස්සේ පිල්ලින් තාමේ කියනවා ණයට ගත්තට පස්සේ. චොන්නි හදා කියන පිළියෙල කරනවා. තාමේ කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරාට පසු. එතකොට චොන්නි හන්තාමේ කියන්නේ පිළියෙල කරාට පසු. මගේ මුලින් මගේ බාණ්ඩ පිළියෙල කරාට පසු. උත්තරේ දෙක. පිළියෙල කරාට පසු වාහනයකට කතා කරලා බඩු පටවල යන්න ඉන්නවා. හරි. පිල්ලින් තොක්බුනේ කියන්නේ පිල්ලිදා කියන්නේ ණයට ගන්නවා. පිල්ලිදා ණයට ගන්නද ණයට ගත්ත එකට පින් සිද්ධ වෙන්නේ. නැත්තම් ණයට දුන්න නිසා. තොක්බුනේ කියන්නේ නිසා. නිසා. තොක්බුනේ දානවා නම් ඊළඟ ක්‍රියාව අර ඒ කියන්නේ මේ ධනාත්මක ප්‍රතිඵලයක් තියෙනවා. ඒක පස්සේ කියලා දෙන්නම්. ග්‍රැමර් එක හම්බ වෙනවා ඉස්සරහා අපේ ප්‍රශ්නයක් තියෙනවා ඒකේ. හරි. ණයට දුන්න එකට ණයට දුන්න නිසා ඒක ගැලපෙන්නේ නැහැ. චොංනිහන් තොක්මුණි කියන්නේ පිළියෙල කරපු එක නිසා පිළියෙල කරපු නිසා ගැලපෙන්නේ නැහැ. පිළියෙල කරාට පස්සේ කියන එක තමයි ගැලපෙන්නේ. ඒතකොට උත්තරේ දෙක. අටට උත්තරේ දෙක. හරි. 9. 9 තියෙන්නේ මේ ඉරිගහ මේ ඉරක් ඇඳලා තියෙන ඒ වගේ වැරදි එකක් තියෙනවා. හරි එක තෝරන්න තමයි තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ මත්නන් මුන්ජංගල් කොරසිප්සියෝ කියන්නේ ගැලපෙන එක තමයි තෝරන්න තියෙන්නේ. පළවෙනි එක බලමු. අචින් පූතෝ කියනකොට මේ තයන නෙමෙයි අනිත් තයන නෙමෙයි. තයන්න මෙන්න මෙහෙම ඉන්නේ. ඒක පොඩ්ඩක් හදාගන්න. ඒක වැරදිලා. අචින් පූතු. අචින් පූතු කියන උදේ ඉඳලා මොත් මොගෝසෝ. මොකුත් කාපු නැති නිසා පේ කොපෝයෝ. පේ කොපදා කියන බඩගිනි. එතකොට පේ කොපායෝ වෙන්න ඕන මේක. කොපෝයෝ වෙන්න බෑ. කොපායෝ වෙන්න ඕන. කොපායෝ වුණොත් ඕන් හරි. කොපායෝ කියලා තිබ්බනම් හරි. එතකොට ඒක වැරදි. ඊ සම්පූර්ණ කියන්නේ මේ භාණ්ඩය හන්බොන් එක වතාවක් සෝ පොසෙයෝ කියන්නේ මිලදී අරගෙන බලන්න. සෝ නෙමෙයි මේක සා පොසෙයෝ වෙන්න ඕන. සා පොසෙයෝ කියලා තිබ්බනම් හරි. සා පොසෙයෝ. සා පොසෙයෝ කියලා තිබ්බනම් මේක හරි. හරි. පඟල් නෝමු හෙල්ලියෝසෝ. හෙල්ලිදා කියන්නේ වැగిරෙනවා.
දහඩිය වගේ දේවල් නම් වැగిරෙනවා. ඒතර මෙතෙන්ට එන්න ඕන පෙරලිදා නෙමෙයි. කාමරේ ගොඩක් වැగిරෙන නිසා ඉල්හල්සු ඔප්සොයෝ කියනවා. එතකොට කාමරේ ගොඩක් වැగిරෙන නිසා වැඩ කරන්න බැහැලු. එහෙම ගැලපෙන්නේ මෙතන එනවා කාමරේ ගොඩක් අඳුරු නිසා. අඳුරුයි කියන්නේ හරිදා. ක්‍රියාපද ටිකක් තියෙනවා. පෙරලිදා කියන්නේ වැగిරෙනවා. පෙරලිදා. පෙරලිදා පෙරලිදා වැగిරෙනවා. දහඩිය වගේ දේවල් වැగిරෙනවා. හරදා කියනවා ගලනවා. ගඟක් වගේ නම් ගලනවා. හරදා. හරදා කියනවා ගඟක් වගේ ගලනවා. ගඟක් වගේ නම් ගලනවා. හරිදා කියනවා අඳුරු. හරිදා. හරිදා අඳුරුයි. හඳල්දා කියනවා වනනවා. ඔය අත වනනවට කියනව නේද හඳල්දා කියලා. සොනල් හඳල්දා කියන්නේ අත වනනවා. හඳල්දා. හඳල්දා කියන්නේ වනනවා. පළවෙනි එක පෙරලිදා වැగిරෙනවා. හරදා ගලනවා. හරිදා අඳුරුයි. හඳල්දා වනනවා. අත වගේ නම් වනනවා. හරි. ඒතකොට මේක ගැලපෙන්නේ නැහැ. ඊ කිග්ගේගා මේ යන්ත්‍රය නෝමු කොයෝ. ගොඩක් විශාලයි. මේ යන්ත්‍රය ගොඩක් විශාලයි. ඒක හරි. මේ යන්ත්‍රය ගොඩක් විශාලයි. ඒකේ වැරද්දක් නැහැ මෙතන. එතකොට උත්තරේ 4. 9ට උත්තරේ 4. හරි. 10 බලමු. හන්ගුගේ කොරියාවේ යොරමන්. යොරම් කියන්නේ ප්‍රශ්නේ කාලය. යොරම් එක නෝමු ගොඩක් තොබෝයෝ. තොබෝයෝ නෙමෙයි මේක තොබෝයෝ වෙන්න ඕන. තොබෝයෝ. තොබෝයෝ වුණා නම් හරි. තොබෝයෝ. තොබෝයෝ වුණා නම් හරි. එතකොට ඒක වැරදි. කිරි චොබෝසෝ චොප්දා කියන්නේ පටු. කිරි කියන්නේ පාර. පාර පටු නිසා උන්ජොන් උන්ජොන් හල්සු ඔප්සයෝ. පාර පටු නිසා ක්‍රියදාව ඒ කියන්නේ උන්ජොන් හදාගෙන මේ වාහනය ඩ්‍රයිව් කරනවා. නැත්නම් පදවනවා. පදවන්න බැහැලු. මේක වෙනවා මේක වෙන්න ඕන චොබාසෝ වෙන්න ඕන. චොබෝසෝ වෙලා බෑ චොබාසෝ වෙන්න ඕන. චොබාසෝ වුණා නම් හරි. චොබාසෝ. චොබාසෝ වුණා නම් හරි. ඒකට ඒකත් වැරදි. චෙක්සං චෙක්සං කියන්නේ පොත් මේසය මුගෝ වෝසෝ බර නිසා තොවාචුසේයෝ උදව් දෙන්න. ඒක හරි. මුගොප්දා කියන්නේ ක්‍රියාපදයට ආසෝසෝ ඒසෝ එකතු වෙලා තියෙන්නේ. එතකොට මුගෝ වෝසෝ වෙනවා. ඒක හරි. උත්තරේ 3. 10ට උත්තරේ 3. පගල් පගල් කියන්නේ පිටත නෝමු චුබෝසෝ. මේ චුබෝසෝ නෙමෙයි මේක චුවෝසෝ වෙනවා. චුවෝසෝ චුසිම් හසයෝ ප්‍රවේශම් වන්න. පිටත ගොඩක් සීතල නිසා ප්‍රවේශම් වන්න කියලා කියන්නේ. මේ චුක්ද ක්‍රියාපදයට ආසෝ ඕසෝ හේසෝ එකතු වුනහම චුවෝසෝ වෙනවා. චුවෝසෝ වුණා නම් හරි. හරි. එතකොට 10ට උත්තරේ 3. මේ බලමු. චොනන් මම චොනන් මම පොතොන් සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් චේසිගානේ નિયમિත වේලාවට පේසායේ චුල්ගන් හම්නිදා ආයතනයට වැඩට යනවා. ආයතනයට යනවා. කරොන්දේ එනමුත් ඔනල් අචිමේ අද උදේ ඔනල් අද අචිමේ උදේ පේසායේ කල්තේ ආයතනයට යන විට ඔතෝ බයිසිකලය මෝටර් සයිකලේ ස්තනක් සම්සිප් බුන්චම්
විනාඩි 30ක් පමණ චම් කියන්නේ පමණ. ඒක විනාඩි 30ක් පමණ නජොස්සයෝ. නජොස්සයෝ කියන්නේ ප්‍රමාද වුණා. ප්‍රමාද වුණා. අතීතෙන් තියෙන. ප්‍රමාද වුණා. හරි. කොජං නික්කා කියන්නේ වයිස් ඒ කියන්නේ කැඩුන නිසා. කොජං නාදා කියන්නේ කැඩෙනවා. ඒක නික්කා කියන්නේ නිසා. කැඩුන නිසා. කොජං නන් තොක්බුනේ. කැඩුන ඒකත් කැඩුන නිසා. කොජං නන් පරමේ කියන්නේ කැඩුන නිසා. කොජං නරාගෝ කියන්නේ කැඩුන නිසා. හරි. මේකට නික්කා ගන්න බෑ. නික්කා තියෙනවා නම් විධානයකින් යෝජනාවකින් නැත්තම් යුතුයි කියලා අවසන් වෙනවා. ඒක වැඩි හිතන්න එපා. හරි. මේක ගමු තොක්බුනි. තොක්බුනි කියන්නේ ඒක ගත්තා නම් හරි පින් සිද්ධ වෙන්න කියලා. නිසා තමයි තේරුම. හැබැයි ඒක පින් සිද්ධ වෙන්න කියලා ගන්න ඕන. අපි එහෙම හදාගත්තාම ලේසි. එතකොට ඒක අතීත කාලෙන් තමයි අවසන් වෙන්නේ. තොක්බුනි කියන එක ඒ ග්‍රැමර් එක ආවොත් වාක්‍ය අතීත කාලෙන් අවසන් වෙන්න ඕන. ඒ කියන්නේ ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලය පොසිටිව් වෙන්න ඕන. ඒ කියන්නේ ධනාත්මක ප්‍රතිඵලයක් වෙන්න ඕන. තොක්බුනේ එනවනම් වාක්‍ය අතීතෙන් ඉවර වෙන්න ඕන. ප්‍රතිඵලය ධනාත්මක වෙන්න ඕන. දැන් මෙතන බයිසිකලයේ කැඩුන නිසා ආයතනයේ ප්‍රමාද වුණ එක ධනාත්මක කියන්නේ පොසිටිව් ප්‍රතිඵලයක් නෙමෙයිනේ. ධනාත්මක නෙමෙයිනේ. එතකොට ඒක ගන්න බෑ. බයිසිකලයේ කැඩුන එකට පින් සිද්ධ වෙන්න විනාඩි 30ක් ආයතනයේ ප්‍රමාද වුණා. එහෙම කියන්නේ නැහැ. හරි. පරමේ. පරමේ කියන එකේ තේරුම නිසා හැබැයි ඉබේ සිද්ධ වෙන්න ඕන. ක්‍රියාව ඉබේ සිද්ධ වෙන්න ඕන. ප්‍රතිඵලය නෙගටිව්. දැන් පාරේ වාහන තදබදය නිසා ආයතනයට පරක් වුණා. ආන් ඒ වගේ දෙයක්. ඉබේ සිද්ධ වෙන්න ඕන. ප්‍රතිඵලය නෙගටිව් වෙනවා. ඒ කියන්නේ ඍණාත්මක වෙන්න ඕන. ඒතර කොජං නන් පරමේ කැඩුන නිසා බයිසිකලේ කැඩුන නිසා විනාඩි 30ක් ප්‍රමාද වුණා. ඒක හරිනේ. හිතලා කරලා නෙමෙයි ක්‍රියාව. ඉබේනේ වෙලා තියෙන්නේ. බයිසිකලේ කැඩුනා ක්‍රියාව අයහපත් ක්‍රියාවක්. කියන්නේ නෙගටිව් ක්‍රියාවක් තියෙන. එතකොට උත්තරේ 3. හරි. කොජං නරාගෝ. නරාගෝ කියන එකේ තේරුමත් නිසා හැබැයි හිතලා කරන ක්‍රියාවක්. හිතලා කරන ක්‍රියාවක් ප්‍රතිඵලය නෙගටිව්. මම ටීවී බලපු නිසා විභාගේ ෆේල් වුණා. මම ටීවී බලපු එක හිතලා කෙරුවා ප්‍රතිඵලය නෙගටිව් විභාගේ ෆේල් වුණා. දැන් මේකේ පාරේ වාහන තදබදය නිසා ආයතනයේ ප්‍රමාද වුණා. හිතලා කෙරුවේ නෑ ඔටෝ සිද්ධ වුණේ ප්‍රතිඵලය නෙගටිව්. එතකොට පරමේ ගන්න. තොක්බුනේ ගන්නවා නම් පින් සිද්ධ වෙන්නනේ. මම පාඩම් කරපු එකට පින් සිද්ධ වෙන්න විභාගේ පාස් වුණා. ආන් ඒ වගේ. මම පාඩම් කරපු එකට පින් සිද්ධ වෙන්න විභාගේ නැත්තම් මම පාඩම් කරපු නිසා කියලා තමයි ඉතින් ගන්න ඕන. අපි අර ලේසි එකට ඒ කියන්නේ ලේසි වෙන්න තමයි පින් සිද්ධ වෙන්නේ කියලා ගන්න එක. හරි. 11ට උත්තරේ 3. චෝ හා මම සහ චේ චින්ගුගා මගේ යහළුවා කතන් කොංජං ඒසෝ සමාන වැඩපලේ සිට ඉල්හගෝ ඉස්සම් නිදා වැඩ කරමින් ඉන්නවා. හිස්තැනක් ඉල්හනන් වැඩ කරන සිගනි තරම් නිදා. සිගනි වෙලාව තරම් නිදා වෙනස්. චොනන් මම අචිම්පූතෝ චොනියොක් කජි. අචිම්පූතෝ උදේ සිට පූතෝ කියන්නේ සිට චොනියොක් රාත්‍රිය කජි කියන්නේ දක්වා රාත්‍රිය දක්වා ඉල්හජිමන් ඉල්හජිමන් වැඩ කරන නමුත් චින්ගුගා යහළුවා චොනියෝ රාත්‍රියේ පූතෝ සිට අචිම් කජි ඉල්හම්නිද උදේ දක්වා වැඩ කරනවා. මම සහ මගේ යහළුවා එකම වැඩපලකදී වැඩ කරමින් ඉන්නවා. ඉස්තැනක් වැඩ කරන වේලාව වෙනස්. මම උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කරන නමුත් යහළුවා රෑ සිට උදේ දක්වා වැඩ කරනවා. කරිගෝ කියන්නේ ඒ වගේම කරේසෝ කියන්නේ එම නිසා කරුන් දේ කියන්නේ එනමුත් කරමු කියන්නේ එහෙමනම්. හරි. උත්තරේ 3. කරුන් දේ එනමුත් අර කරුන් දේ කියන එක දාපුවාම ඊට පස්සේ එන එක පොඩ්ඩක් අර
වෙනස් දෙයක් වෙන්න ඕන. දැන් මෙතන තේරෙනවනේ මේ දෙන්න එකට වැඩ කරමින් ඉන්නවා කියලා කියනවා. එනමුත් වැඩ කරන වෙලාව වෙනස්. ආන් ඒ විදිහට තමයි මේක ගන්න. ඒ වගේම වැඩ කරන වෙලාව එම නිසා කියලා ගන්නත් බෑ. එහෙමනම් වැඩ කරන වෙලාව වෙනස්. එහෙම ගැලපෙන්නේ නැහැ. එනමුත් වැඩ කරන වෙලාව වෙනස් කියලා තමයි මෙතන මේ කියන්නේ. උත්තරේ 3. 12ට උත්තරේ 3. හරි 13. තාම් කරල් ඉල්ගෝ මෝසේ තේහාන් කරින්ජි කොරසිප්සියෝ. මෝසේ තේහාන් එක තෝරන්න තියෙන්නේ. මේ ගැලපෙන පදේ තෝරන්න තියෙන්නේ. නජන් පමිනා නජන් පමිනා මහරෑ හෝ කොන් හිව් ඉරේ. කොන් හිවුල් කියන්නේ පොදු නිවාඩු දිනවලදී කප්චගි හදිසියේ යාගල් සායා හල් කෙවුම් වූ කියන්නේ කප්චගි හදිසියේ යාගල් බෙහෙත් සායා හල් කෙවුම් වූ කියන්නේ මිලදී ගත යුතු අවස්ථාවක යග්ගුගි යග්ගු කියන සෝරි බෙහෙත් ශාලාව නැත්තම් ෆාමසිය මුනල් තදස්සමියොන් කියන්නේ ෆාමසිය දොර වහලා තිබ්බහම මියොන් කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරනවා නම් නැත්තම් කරාම යම්කිසි ක්‍රියාවක් කරනවා නම් නැත්තම් කරාම මියොන් කියන ග්‍රැමර් එකේ තේරුම. හරි. දොර වහලා තිබ්බහම නැත්තම් දොර වහලා තියෙනවා නම් චිප් කංචොයි නිවස ආසන්නයේ පියෝනේ චොමේසෝ පියෝනේ චොම් කියන සුපිරි වෙළඳ සංකීර්ණයට සුපිරි වෙළඳ සංකීර්ණයට පැය 24ම ඕපන් කරලා තියෙන කඩේ. ඒකෙදි කන්දන්හන් යාගල් සල්සු ඉස්සම් නිදා. සරල බෙහෙත් කන්දන්හන් සරල යාගල් බෙහෙත් සල්සු ඉස්සම් නිදා මිලදී ගන්න පුළුවන්. ඉල්සු ඉස්සම් නිදා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. එතකොට බෙහෙත් මිලදී ගන්න පුළුවන්. කම්ගියක් සෙම්ප්‍රතිශ්‍යාවට බොන බෙහෙත් පාස ප්ලාස්ටර් චින්තොන්චේ පේන් කිලර්ස් වේදනනාශක සොහාචේ බඩේ අජීර්ණයට බොන බෙහෙත් යොන්ගෝහා කියන්නේ යොන්ගෝ කියන්නේ ආලේපන හා හතන් සමාන යාගන් බෙහෙත් සල්සු ඉස්සම් නිදා මිලදී ගන්න පුළුවන්. මහරෑ මහරෑ හෝ පොදු නිවාඩු දිනවලදී හදිසියේ බෙහෙත් මිලදී ගත යුතු අවස්ථාවක ෆාමසියේ දොර වහලා තියෙනවා නම් නිවස ආසන්නයේ සුපිරි වෙළඳ සංකීර්ණයේදී සරල බෙහෙත් මිලදී ගන්න පුළුවන්. සම්ප්‍රතිශ්‍යාවට බොන බෙහෙත් ප්ලාස්ටර් පේන් කිලර්ස් බඩේ අජීර්ණයට බොන බෙහෙත් ආලේපන වැනි බෙහෙත් මිලදී ගන්න පුළුවන්. කම්ගියක් මේ ඡේදයෙන් කියන්නේ කම්ගියක් ගැනලු. ඒ කියන්නේ සම්ප්‍රතිශ්‍යාවට බොන බෙහෙත් ගැනලු. නෑනේ. සම්ප්‍රතිශ්‍යාවට බොන බෙහෙත් ගැන විතර නෙමෙයි මෙතන කියන්නේ. ප්ලාස්ටර් ගන්න පුළුවන්ලු. මේ පේන් කිලර්ස් ගන්න පුළුවන්ලු. ඒකට මේක ගන්න බෑ. හේ ඕල්චේ කියන්නේ තද උනට බොන බෙහෙත්. ඒකත් වෙන්න බෑ. චොබන් යාක් කියන්නේ නිර්දේශිත බෙහෙත්. ඒ කියන්නේ වෛද්‍යවරයා නිර්දේශ කරලා දෙන බෙහෙත්. එහෙම එකකුත් නෙමෙයි මේ කියන්නේ. සරල බෙහෙත් ගැන. කජොම් පිසන් යාක් කියන්නේ පවුලේ හදිසි බෙහෙත්. මේ කියන්නේ හදිසි බෙහෙත් ගැන තමයි. ඔය පෙන්ඩෝල් පෙත්තක් වගේ දෙයක් ගන්න ඕනේ ඒවා අපිට කඩෙන් ගන්න පුළුවන්. එතකොට පවුලේ හදිසි බෙහෙත්. පිසන් යාක් කියලා තිබ්බත් උත්තරේ ගන්න පුළුවන්. මේ කෑල්ල නැතත් පිසන් යාක් කියලා තිබ්බොත් ඒ කියන්නේ හදිසි බෙහෙත්. හරි 13ට උත්තරේ 3. 14. කති කති කියන්නේ අවසානයේ අවසානයේ නැත්තම් කෙලවර මේ රින හැඩේ. මේක හෝ මෙන්න මේක ධන හැඩය. මේක මොයාංගරු හැඩයෙන් මන්දරෝසෝ හදලා චූරෝ සාමාන්‍යයෙන් නසාමොසල් නසාමොත් කියන්නේ ස්ක්‍රූප්පු වෙන තොල්ලියෝ පක්ගොනා කරකවලා කිර කරනවා හෝ ගොනා කියන්නේ හෝ පේල්තේ ගලවන විට පෙදා කියන්නේ ගලවනවා එල්තේ කියන්නේ විට පේල්තේ ගලවන විට සයොන් හනන් තෝගු ඉම්නිදා භාවිතා කරන උපකරණය වේ. අවසානය මේ හැඩයෙන් හදලා සාමාන්‍යයෙන් ඉස්කුරුප්පු වෙන කරකවලා තද කරනවා හෝ ගලවන විට භාවිතා කරන උපකරණය වේ. මංචි කියන්නේ මිටිය මිටියෙන් කරන්නේ එන ගහනවා
නිපෝ කියන්නේ වයර් කපන අඬුව. ප්ලයියෝ ප්ලයියෝ කියන්නේ උල් අඬුව. තරයිබෝ කියනවා ස්ක්‍රූප් නියම. ස්ක්‍රූප් නියම. උත්තරේ 4 ස්ක්‍රූප් නියම. හරි. 15 කතන් තාම් කරේ නෙයොන්වා කතන් ගොසන් කොරසිප්සියෝ. හරි එක තෝරන්න තියෙන. කතන් ගොසන්. යොජම් මානන් සරාමල් මේ දිනවල ගොඩක් මිනිසුන් පොගෝ ඉත්නන් බලමින් ඉන්න මිසුල් ගණ ඉස්සම් ඉදා. කලාගාරයක් තියෙනවා. මිසුල් ගන් කියන්නේ කලාගාරය. කලාගාරයක් තියෙනවා. යොගියේ සෝනන් එහිදී කරිමල් සොනරෝ මංචිල් සුදෝ ඉත්ගෝ මංචිල් සුදෝ ඉත්ගෝ. ඒ කියන්නේ කරිම් කියන්නේ පින්තූර සොනරෝ අතින් මංචිදා කියන්නේ අතින් අල්ලන්න අතින් අල්ලනවා. සුදෝ ඉස්සම් නිදා කියන්නේ යම්කිසි දෙයක් දෝ ඉස්සම් නිදා කරන්නත් පුළුවන් කියලා කියන්නේ. එතකොට පින්තූර අතින් අල්ලන්නත් පුළුවන් අතර සජිනල් පින්තූර චිගල් සුදෝ ඉස්සම් නිදා. පින්තූර ගහන්නත් පුළුවන්. පින්තූර ගන්නත් පුළුවන්. සිගල් කෑම ආහාර මොග මියොන්සෝ. මියොන්සෝ කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරමින් තවත් ක්‍රියාවක් කරනවා. මියොන්සෝ යම්කිසි ක්‍රියාවක් කරමින් තවත් ක්‍රියාවක් කරනවා. බත් කන ගමන් ටීවී බලනවා. අන්න ඒ වගේ. ක්‍රියා දෙකම එකපාර තමයි වෙන්නේ. හරි. සිගල් මොග මියොන්සෝ කෑම කමින් චින්ගු දල්ගා යහළුවන් සමග කන් සොරිරෝ. කන් සොරිරෝ ගැන විශාල ශබ්දයෙන් ඉයාගි හේදෝත් වේම් නිදා. කතා කළත් කමක් නැහැ. දෝත් වේම් නිදා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කළත් කමක් නැහැ. දෝත් ත්‍විදා. දෝත් ත්‍විදා ත්වීම් නිදා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කළත් කමක් නැහැ. ඒතකොට ලොකු ශබ්දයෙන් කතා කළත් කමක් නැහැ. කරිගෝ ඒ වගේම කරිමල් චික්චොප් කරියෝ පොල්සුදෝ ඉස්සම් නිදා. ඒ වගේම කරිම් පින්තූර චික්චොප් කියන්නේ තමන් විසින්ම කරියෝ පොල්සුදෝ ඉස්සම් නිදා කියන්නේ තමන් විසින්ම චිත්‍ර කරිදා කියන්නේ අඳිනවා. ඇඳලා පොල්සුදෝ ඉස්සම් නිදා කියන්නේ බලන්නත් පුළුවන්. තමන් ඒ වගේම පින්තූර තමන් විසින්ම ඇඳලා බලන්නත් පුළුවන්. ඊ මිසුල් ගණේසෝ මේ කලාගාරයේදී නුගූතංජි ඕනම කෙනෙකුට නැත්නම් ඕනම අයෙකුට කුග්යොන් හල්සු ඉස්සම් නිදා. ඕනම කෙනෙක්ට නරඹන්න පුළුවන් කියලා කියනවා. හරි උත්තර ටික බලමු. චගන් සොරිරෝ ඉයාගි හේය හම්නිදා. පොඩි ශබ්දයෙන් කතා කරන්න ඕනලු. නැහැනේ මෙතන කියනවා කන් සොරිරෝ ඉයාගි හේදෝ තෙම්නිදා. විශාල ශබ්දයෙන් කතා කළත් කමක් නැහැ කියනවා. මිසුල් ගණේසෝ කලාගාරයේදී සජ්ජිනල් චිගෝ චොම්නිදා. පින්තූර ගහලා දෙනවලු. පින්තූර ගහලා දෙන්නේ නැහැ. පින්තූර ගහන්න පුළුවන්. කලාගාරයේ පින්තූර ගහලා දෙන්නේ අපිට ගහන්න පුළුවන් පින්තූර. ඒකත් වැරදි. චික්චොප් තමන් විසින්ම සොනරෝ අතින් කරිමේ සොන්තෙල්සු ඉස්සම් නිදා. ඒ කියන්නේ තමන් විසින්ම අතින් පින්තූර කියන්නේ තමන්ටම පින්තූර අතින් අල්ලන්න පුළුවන් කියලා කියන්නේ. කරිමල් සොන්තෙල්සු ඉස්සම් නිදා කියන්නේ පින්තූර අල්ලන්න පුළුවන්ලු. හරිනේ මෙයා කියනවා මේ පින්තූර අල්ලන්න පුළුවන් කියලා මෙතන කියනවා මේ හරි. මේ හරි කියනවා. ඇඳලා බලන්නත් පුළුවන් කියනවා. සිගල් කෑම කජිගොත්තරෝ කාමියොන් අන්ත්වේම් නිදා. මියොන් අන්ත්වීදා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරනවා නම් වැරදි. කරනවා නම් වැරදි. ඒතර මෙතන කියන්නේ කෑම ඇතුළට රැගෙන යනවා නම් වැරදි. එහෙම එකක් නෑ මෙතන කියනවා මේ ලොකු ශබ්දයෙන් කතා කළත් කමක් නැහැ. ඒ වගේම නෑ අමිති සිගල් මොගමියොන්ස්. ඒ කියන්නේ කෑම කමින් යහළුවන් සමග ලොකු ශබ්දයෙන් කතා කළත් කමක් නැහැ. ඒක කෑම අරයි යන්න පුළුවන්. වැරදි කියලා මෙතන කියන්නේ. එතකොට මේකේ මේ උත්තරේ වැරදි. උත්තරේ 3. පින්තූර Tamanට අල්ලන්න පුළුවන් අතින්. එහෙම ගැටලුවක් නැහැ. හරි. 16ට 16
16 කියන්නේ තෙජුන් කෙවතොන්. තෙජුන් කෙවතොන්. පොදු ප්‍රවාහනය යොගමන් ගාස්තු හියොන්ගම් ඉනා මුදල් හෝ පෙෝ ටිකටන් කෙවතොන් කාතරෝ ප්‍රවාහන කාඩ්පතෙන් නේල්සු ඉසම් නිදා ගෙවන්න පුළුවන්ද? කරොන්දේ එනමුත් සිනේ ඒසෝ නගරයේදී තෙජුන් කෙවතොන්ල් පොදු ප්‍රවාහනය ඉයොන් හල්තේ භාවිතා කරන විට කෙවතොන් කාතරල් ප්‍රවාහන කාඩ්පත සයොන් හනන් ගොසි චොස්සම් නිදා. භාවිතා කරන එක හොඳයි කියලා කියන්නේ. ඒ කියන්නේ පොදු ප්‍රවාහනේ භාවිතා කරනකොට මේ මුදල් හෝ ටිකට් එතකොට මේ ප්‍රවාහන කාඩ් පතෙන් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මුදල් ගෙවන්න පුළුවන්. ඒත් නගරයේදී පොදු ප්‍රවාහනේ භාවිතා කරන විට මේ කාඩ් එකෙන් මුදල් ගෙවන එක හොඳයි කියලා කියන්නේ. ඒ කියන්නේ අර පහසුයි වගේ තමයි. කාඩ් එකේ මුදල් ගෙවන එක හොඳයි කියලා කියන්නේ. පොස පස්සෙක චිහාචොල් උමන්දුම්රිය ටැක්සි එක තන් ආදී කියෝතොන් සුදන්වා ප්‍රවාහන මාධ්‍ය හා සංගුවන් ඔප්සි. සංගුවන් ඔප්සි කියන්නේ අර ගැටලුවක් නැතිව සංගුවන් සංගුවන් ඔප්සි කියන්නේ ගැටලුවක් නැතිව කියන්නේ මේ එකකටවත් ගැටලුවක් නැතුව මෝදු ඔක්කොටම කියෝතොන් කාතර සයොන් හල්සු ඉද්ගිත් තෙමුණින් නිදා කියනවා. කියෝතොන් කාතර ප්‍රවාහන කාඩ්පත සයොන් හල්සු ඉද්ගි තෙමුණින් නිදා. යන්නේ ප්‍රවාහන කාඩ්පත භාවිතා කිරීම නිසා වේ කියන. සයොන් හල්සු ගී තෙමුණි කියන්නේ නිසා. ගී තෙමුණින් නිදා කියන්නේ නිසා වේ. මේ ඔක්කොටම ප්‍රශ්නයක් ගැටලුවක් නැතිව ප්‍රවාහන කාඩ්පත භාවිතා කරන්න පුළුවන් කියලා කියන්නේ. සයොන් හල්සු ඉග්ගි තෙමුණින් නිදා. ගී තෙමුණි කියන්නේ නිසා. ග්‍රැමර් එක. ගී තෙමුණි නිසා. ගී තෙමුණි. නේ ගී තෙමුණි වෙනවා. හරි. තෝ තවද කියෝතොන් කාතන ප්‍රවාහන කාඩ්පත හන්බොන් එක වතාවක් කුයිප් හාමියොන් මිලදී ගත්තහම කමෙක් වටිනාකම චුන්ජොන් හේසෝ රීචාර්ජ් කරලා චුන්ජොන් හදාගෙනවා රීචාර්ජ් කරනවාට එතකොට චුන්ජොන් හේසෝ රීචාර්ජ් කරලා කෙසොක් කියන එක දිගටම අඛණ්ඩව සල්සු ඉසෝසෝ සල්ලා කියන්නේ භාවිතා කරනවා පාවිච්චි කරනවා සල්සු ඉසෝසෝ කියන්නේ භාවිතා කරන්න පුළුවන් නිසා චොත්සම් නිදා හොඳයි කියලා කියනවා. උත්තර ටික බලමු. කියෝතොන් සුදනේ තරා කියෝතොන් සුදන් කියන්නේ ප්‍රවාහන මාධ්‍යයට අණුව තරා කියන්නේ අණුව කියෝතොන් කාතගා තරම් නිදා. ප්‍රවාහන කාඩ්පත තරම් නිදා කියන්නේ වෙනස්ලු. නෑ මේකේ කියනවා මේ වාහන ඔක්කොටම කියෝතොන් කාඩ් එක භාවිතා කරන්න පුළුවන් කියලා. කියන්නේ ප්‍රවාහන කාඩ්පත භාවිතා කරන්න පුළුවන් කියනවා. ඒකට මේක වැරදි. ඉතින් සුදනස් ඔප්සි මෝදු කියෝතොන් කාතර මේ ඔක්කොටම මේ කියෝතොන් කාඩ් එක භාවිතා කරන්න පුළුවන් නිසා වෙයි කියලා කියනවා. මේක වැරදි. මේක කියන්නේ මේ කාඩ් එක ඒ කියන්නේ හැම එකටම පාවිච්චි කරන්න බැහැ. يعني බස් එකට එකක් පාවිච්චි කරන්න ඕනලු, කෝච්චියට එකක් පාවිච්චි කරන්න ඕනලු. එහෙම නැහැනේ. මේ සේරටම එකක් පාවිච්චි කරලා. ඒක පළවෙනි උත්තරේ වැරදි. කියෝතොන් කාතනන් ප්‍රවාහන කාඩ්පත චුන්ජොන් හල්තේ රීචාර්ජ් කරන විට තෂි කුයිපේයා හම්නිදා නැවත මිලදී ගත යුතුයි කියලා කියනවා. නැවත මිලදී ගන්න ඕනේ රීචාර්ජ් කරාම හරි. එතකොට මේ උත්තරේත් වැරදි. තෙජුන් කෙවතොන්වල පොදු ප්‍රවාහනය ඉයොන් හරියොමියොන් භාවිතා කරන්නට නම් රියොමියොන් කියන්නේ ට නම් කියෝතොන් කාතගා ප්‍රවාහන කාඩ්පත ඉසෝයා හම්නිදා තිබිය යුතුයි කියනවා. මේ යා හදා කියන්නේ යුතුයි. අනිවාර්යයි කියනවා. අනිවාර්ය නැහැනේ. ටිකට් වලින් හරි මුදල් වලින් හරි ගෙවන්න පුළුවන්. ඒ කාඩ්පත තිබ්බොත් ලේසි කියලා කියන්නේ. මේ උත්තරෙත් වැරදි එතකොට. තෙජුන් කියෝතොන් තෙජුන් කෙවතොන් පොදු ප්‍රවාහනය ඉයොන් හල්තේ භාවිතා කරන විට කෙවතොන් කාතරල් ප්‍රවාහන කාඩ්පත සයොන් හාමියොන් භාවිතා කරනවා නම් පෙයොන්නි හම්නිදා පෙයොන්නි හදාගෙන පහසුයි හරිනේ මෙයාලා කියවනේ මේක පහසුයි කියලා මේක සයොන් අනන් ගොසි චොස්සම් නිදා කෙවතොන් කාතරල් ඉයොන් හල්තේ
කෙවතොන් කාදර සයුම් හනන් ගොස් චොස්ම. උත්තරේ 4. හරි 17. ප්‍රස්ථාරයක් තියෙන්නේ සනුත් චේහේ යූහියොන් කියන්නේ සනුත් කියන්නේ කර්මාන්ත චේහේ ව්‍යසන නැත්නම් අනතුරු යූහියොන් කියන්නේ වර්ග. කර්මාන්ත අනතුරු වර්ග. චොල්දන් කියනවා කැපීම් අනතුරු 140ක් තියෙනවා. කම්ජොන් කියන්නේ විදුලි කම්පන 120යි. හසං කියන්නේ ගින්නට පිලිස්සීම් 115යි. චුරක් කියන්නේ ඉහළ සිට ඇද වැටෙනවට. එතකොට ඇද වැටීම් අනතුරු 115යි. කිතා කියන්නේ වෙනත්. වෙනත් ඒවා 10ක් තියෙනවා. හරි. ඊට පස්සේ ගියා උත්තර වලට. ඉල් හදාගා දගා කියන්නේ අතරතුර. දගා කියන්නේ අතරතුර. ඉල් හදාගා කියන්නේ වැඩ කරන අතරතුර පල්සෙන් හනන් ඇති වෙන කම්ජොන් සගෝගා විදුලි කම්පන අනතුරු 10% ඉම්නිදා 10ක් වේ කියලා කියනවා. 10ක් නෙමේ 20ක් තියෙනවා. විදුලි කම්පන අනතුරු 20ක් තියෙනවා. ඒතකොට ඒ උත්තරේ වැරදි. චුරක් සගෝවා ඇද වැටීම් අනතුරු. කියන්නේ ඉහළ සිට වැටීම් අනතුරු හා කම්ජොන් සගෝයි. කියන්නේ විදුලි කම්පන අනතුරු වල ප්‍රසෙන්ට් ප්‍රසෙන්ට් කියන්නේ ප්‍රසන්ටේජ් එක සෝරෝ කස්සම් නිදා. එකිනෙක සමානයි. ඉහළ සිට වැටීම් අනතුරු මේක කම්ජොන් කියන්නේ මේක. මේ දෙක එක සමාන නැහැ. මේක 115යි මේක 120යි. ඒ උත්තරෙත් වැරදි. පුරේ කියන්නේ ගින්න. ක්වන්හන් කියන්නේ ගින්න පිළිබඳ. ගින්න පිළිබඳ සගෝනන් අනතුරු සිබෝ පෙසෙන්ති එම්නිදා 115යි. ගින්න මේ තියෙන ගින්න. වසන් කියන්නේ ගින්න. ගින්නට 115ක් තියෙනවා. ඒක හරි. ඒතකොට උත්තරේ 3. හරි 4 බලමු. සගෝචුන් මේ අනතුරු අතරින් තුන් කියන්නේ අතරින් වන්නීසං. වන්නීසං කියන්නේ භාගයට වැඩි. ඒ කියන්නේ 150ට වැඩි. 150ට වැඩිලු සොන්ගරක් ඇඟිලි සොන්ගරක් කියන්නේ ඇඟිලි කැපෙනවා. සොන්ගරක් තං සොන්ගරක් කියන්නේ ඇඟිලි තං කියන්නේ ආදිය චල්ලිනන් සගෝ ඉම්නිදා. ඒ කියන්නේ මේ අනතුරු අතරින් භාගයට වැඩිලු ඇඟිලි ආදිය කැපෙන අනතුරු. එහෙම එකක් නැහැ. ඇඟිලි මේ කැපෙන අනතුරු තියෙන්නේ 140යි. 150ට වැඩි නෑ. ඒ කියන්නේ මෙන්න මේ හරිය වගේ තිබ්බොත් 155ක් විතර තිබ්බොත් ඒ උත්තරේ හරි. 140න් දින එක 50ට අඩුයි. මේක කියන්නේ බන් නීසන් කියන්නේ 150ට වැඩි. භාගයකට වඩා වැඩි වෙන්න ඕන. ඒකට 150ට වඩා වැඩි නෑනේ. ඒ හින්දා ඒ උත්තරේත් වැරදි. උත්තරේ 3. හරි. පොනියෝ කෙලි. පොනියෝ කෙලි මේ හතරෙන් එකක් දාන්න තියෙන පොස. පොනියෝ කෙලි පොස කියන්නේ මෙන්න මේ උපකරණය. මේක මේ අර මිනුම් මයින් උපකරණයක්. ස්කිල් එකට එහෙම එනවා මේක. සමහරට ඔයාලට හම්බෙන්නත් ඉඩ මේක. ස්කිල් එකේ එහෙම මේක හම්බෙනවා. පොනියෝ කෙලි පොස. මෙන්න මේ පොස කියන එක තමයි ඔකට එන්නේ. උත්තරේ 3. මේ වගේ තේරුම් නැහැ. දැන් මේක මේ පොස වල නම් තේරුමක් නැහැ. මේකෙත් නම් තේරුමක් නැහැ. ගැලපෙන්නේ නැහැ. මේ පොස කියන්නම් බස් එක ඉතින් ඒක ගන්නත් බෑ. හරි. උත්තරේ 3 මේක. මේවා ඉතින් වචන ලියලා හුරු වෙලාම තමයි මේක පාඩම් කරගන්නේ. මේ වගේ දේවල් නම් පාඩම් කරගන්න. හරි 19 බලමු. වේසා නේබු ආයතනයේ ඇතුළත වේසා නේබු ආයතනය ඇතුළත කිව් චොංගරෝ නීතියෙන් මියොන් චොරිනා මියොන් චොල් කියන උත්සව නිවාඩු හෝ කුග්යොන් ඉල් ජාතික නිවාඩු දින තංගල් ආදිය චොවම් පූතෝ ප්‍රථමයේ සිට මුල සිට හිව් ඉල්ලෝ නිවාඩු දින ලෙස නිවාඩු දිනයක් විදිහට චොං හනන් තීරණය කරන නරල් මල්හම්නිද දිනය හඳුන්වනවා. ආයතනය ඇතුළත නීතියෙන් උත්සව නිවාඩු හෝ ජාතික නිවාඩු දින ආදිය
මුල ඉඳන් නිවාඩු දිනයක් ලෙස තීරණය කරන දිනය හඳුන්වනවා. බලමු උත්තරේ මොකක්ද කියලා. පොප් ජොන් හියුවිල් කියන්නේ සම්මත නීතිය. සම්මත නීති ගැනලු කියන්නේ යොන්ජා හියුගා කියන වාර්ෂික නිවාඩු. යුගප් හියුවිල් කියන්නේ පඩි සහිත නිවාඩු. පඩි සහිත නිවාඩු ගැනලු කියන්නේ නැහැ. යාක් ජොන් හියුවිල් කියන්නේ පොරොන්දු නිවාඩු. පොරොන්දු නිවාඩු ගැන තමයි මේ කියන්නේ. චොන් හනන් නල් කියන්නේ තීරණය කරලා තියෙන්නේ. මේ නිවාඩු කියලා මේක තීරණය කරලා තියෙන්නේ. ඒතකොට යාක් චොන් කියන්නේ පොරොන්දු නිවාඩු. යාක් චොන් හිවිල් කියන්නේ පොරොන්දු නිවාඩු. යාක් චොන් හිවිල් පොරොන්දු නිවාඩු. උත්තරේ 4. 19ට 4. හරි 20 බලමු. 20 කියන්නේ චූරෝස් සාමාන්‍යයෙන් නොන්ජොනේසෝ. නොන්ජොන් කියන්නේ මේ ඔය මොකද්ද? ගොවි ගම්මාන වලට. ගොවි ගම්මාන වලදී නොන්ජොන් ඔය ගොවි කර්මාන්තයේ මොකක් හරි ගන්න පුළුවන්. නොන්ජොනේසියේ නොන්ජොනේසෝ හම්කේ එකට ඉල්හනන් සොරි හම්කේ එකට ඉරල් හල් තේනා වැඩ කරනවා වැඩ කරන විට තේ ගැන විටනේ. එතකොට වැඩ කරන විට හා මියොන්චොරේ මියොන්චොල් කියන්නේ උත්සව නිවාඩු වලට උත්සව නිවාඩු වලදී යොන්ජු හනන් ගායනා කරන නැත්නම් වාදනය කරලා ගන්න වාදනය කරන කියලා ගන්න වාදනය කරන හන්ගුක් කොරියානු චොන්තෝන් මින්සොක් එමක් ඉම්නිදා. ඒ කියන්නේ චොන්තෝන් සාම්ප්‍රදායික මින්සොක්. මින්සොක් කියන්නේ ජන එමක් ඉම්නිදා කියන්නේ ජන සංගීතයේ වේ. සාමාන්‍යයෙන් ගොවි ගම්මානවලදී එකට වැඩ කරන විට හා උත්සව නිවාඩුවලදී වාදනය කරන කොරියානු සම්ප්‍රදායික ජන සංගීතයේ වේ. නොන්අක් කියන්නේ කොරියානු සාම්ප්‍රදායික ජන සංගීතයට. උත්තරේ 1. සීරම් කියන්නේ කොරියානු මල්ලව පොර. තනෝ කියන්නේ කොරියානු කාන්තාවන්ගේ ඔළුව සේදීම, හිස සේදීමේ උත්සවයට. මින්සොක් චොන් කියන පැරණි ගම්මාන. පැරණි ගම්මාන. හරි. 20ට උත්තරේ 1. බලන්න ලකුණු කමෙන්ට් කරලා යන්න කීයක් තියෙනවද කියලා ලකුණු දාගෙන යන්න. 20න් කීයක් හරිද කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ WhatsApp නම්බර් එක තියෙනවා මේ තියෙන WhatsApp නම්බර් එක. මේකට මැසේජ් එකක් දාන්න. කොයි ප්‍රශ්නයක් තියෙනවද? හරි ලකුණු දාගෙන යන්න. කීයක් තියෙනවද කියලා 20න් කීයක් තියෙනවද කියලා. හරි හැමෝටම good night.